ඔයාලා කරගමු. එල්ලා අවසන්වලු. අපි යනවා. අලුවනේ. යන්නේ නා. ඕසතාවම හැරලා ඉන්නවා. කතාව නිදිමත වෙදින්නේ. ඊතලයිලු. මේකේ දාලා තියෙන බෝඩ් එකේ. එතනින් ආපහු බලනවානේ. ඒගොල්ලෝ පොඩ්ඩක් සද්දෙත් එක්ක ඇවිස්සෙනවා. ඔව්නේ. අනිත් එක මේ දවස් ටිකේ පොඩ්ඩක් අර 25ක් විතර පොඩ්ඩක් මද කිපිලා ඉන්නවා පිරිමි සත්තු. එහෙමද? ඔය ඒගොල්ලෝ පොඩ්ඩක් ජිප් වලට ඇටැක් කරනවා මේ දවස් ටිකේ ජිප් වලට ඩැමේජ්. ඒ නිසා මොන දේ වුණත් ජිප් එක ඇතුලේ බහලා දුවන්න යන්න එපා. පුළුවන් තරම් සද්ද පොඩ්ඩක් අඩු කරලා ෆොටෝ ගන්න ඒවා ගන්න. ඔව්. ඈස් වලට ඩවුලර් නැහැ. ඉන්නේ ගෑනු සත්තු ටික. ඔව්. අර පොඩි දල තියෙන්නේ දල නෙමෙයි. සාමාන්‍යයෙන් අප්‍රිකන් නලින්ගේ තමයි ගෑනු සත්තුන්ටයි පිරිමි සතර කන ලොකු වලින්. ඔව්. ඒගොල්ලන්ට තමයි මේ ගෑනු සතාට පිරිමි සතාට දල එන්නේ. අංකාලින්ගේ පිරිමි සතාට විතරයි දල එන්නේ. සෑමලියෙකම දලයක් පිහිටනවා. ඔය දලේ සාමාන්‍යයෙන් ගස්වල පොතු කරන වගේ තමයි තියෙන්නේ. ඕක ගැලවෙනවා ඒගොල්ලන් අර පොතු කනකොට ඔයාලට යනකොට පේනවා ගස් පෙරලලා. ඔව්. මදගේ පිටාලියෙක් ඉන්නවා අතන පාර හරස් කරගෙන ඉන්නවා. ඉන්නවා පාර වගේ. කීයක්ද? 40 වගේ ඔය තරුණ වයසක් තියෙනවා. මෙයාට. ඒ කියන්නේ ඉතින් හොඳ වයස තමයි ඉතින්නේ. පිරිමි සතා ගොඩක් තනියම තමයි ඉන්නේ. ගෑනු සතා තමයි රංචුවේ ඉන්නේ. අවුරුදු 12 14ක් යන පිරිමි සතා රංචුවෙන් අයින් කරලා වෙනම ඒරියා එකක් හදාගෙන. පාරෙන් අයින් වුණා. මද කිපිලා වුණාට පොඩ්ඩක් හොඳයි වගේ. මොකද තරුණ අල්ලියේ. ඔව් ඒක කිව්ව අර 20ක් විතර එන මොකද තරම වයස කියලා. 35 නේ. අන්න පේනවා පිරිමෙක් කෙනාගේ මෙහෙම. එයා මෙහෙන් පල්ල. ඊට පස්සේ පල්ල. පහලා තියෙන්නේ. මොන බාන්නේ? එහෙම ඔව්. මෙයා මේ ගාල්ට සාමාන්‍යයෙන් දවසට කිලෝ 50ක් කෑම ගන්නවා. කිලෝ 50 ගන්නෑ. උඩින්ම පාරේ යන ගමන් එහෙමෙන් අහුලන කෑම විතරයි. අවස්ථාවේ හොයාගෙන තමයි යන්නේ. Hawari nukul. Hawari nukul. හරි වගේ පන්යාට මුල් අල්ල ගන්නවා. ඒක කන නිසා තමයි ඔය ගානේ නතර වෙන්නේ.
අයියා කනවනේ. හවරි නුග ගහ. මේකට කියන්නේ හවරි නුග ගහ. අලියා දීලා වැඩේ පල්ලෙහාට එන්නේ නැල්ලු හවරිය. අන්නර තමයි ජාතික පක්ෂිය. මේ ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂය. වලිගොල්ලෝ. මේ කොළ දිවියෙක් ඉන්නව මෙතන. යනවා. බෝසත් අද යනවා කලෙටි පාරට පාරේ ගියා. ඈ? ඔව්. ගව්බන්ටකේ ඉන්නවා අයිනේ කොටි. මේ ඉන්න අපේ ඉන්න කට්ටිය. ඔන්ගින අපේ ඉන්න සෙට් එක. හරිද? අව ඉන්නවා මෙතන ඉස්සරහා. බලන්න. පන්සල පේනවද? ඒ පන්සල උඩට නැග්ගාම වැව් කැල්ලක් පේන්නේ මේ උඩවල වැව තමයි පේන්නේ. උඩවල දෙන්න පේන්නේ කොහොමද? ඔව්. මම හිතන්නේ වීඩියෝ එකට පේනවා කියලා. අන්න මෙතන ඔහෙ තියෙන්නේ. කූරගල පන්සල. ඈ මල්ලි? අර මේකක් තියෙනවා කි හොටෙල් එක? ඉතින් ඕන විදිහකට බංගලේ ෆයිල් බත්තර මොලේ ෆයිල් එකෙන් බුක් කරලා ඉඳලා ඉන්න පුළුවන්. අපහසු අර වගේ හොඳට නෑ. කැලේදුරින්. හරිය දිලිසෙනවා වගේ තියෙන. උඩවලව වනෝද්‍යානය ඇතුලේ නිදහසේ පොඩ්ඩක් බහැලා කරලා විදලා ඉන්න පුළුවන් මේ හැරි තමයි. හැබැයි ඉතින් කැලේ ඇතුළට යන්න බෑ. සත්තු ඉන්න පුළුවන්. මට දී එහාට යන්නේ නැහැ. මම පොඩ්ඩක් මේ හැරි තාම පොඩ්ඩක් පෙන්නන්න. බිස්කට් එකකට රණ්ඩු වෙනවා මේ. බිස්කට් එකක් දුන්නා බිස්කට් එක අරගෙන මොනරා දුවනවා. අපුරෝ ටික පස්සෙන් පන්නනවා. අපි ආපු සෆාරි ජීප් එක තමයි මේක. සඳනුක සෆාරි. කන්ටැක්ට් කරන්න පුළුවන් මේ කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. උඩවලව මේ මම වලිග දසන ඔය කන අර වල ටික තියෙනවා. අපේ බෝසන්දගේ පළවෙනි ට්‍රිප් එක. අපි දැන් බඩුවස් කරන ගමන් ඉන්නේ. අද යන්න තමයි තියෙන්නේ ආපහු. මේ ගමන ඉවරයි අදින්. බෝසන්ද ඇඳත් ගලවන්න හදන්නේ. බෝසන්ද ඇඳ ආරයි යන්නේ නැහැ. මෙතන තමයි නාන තැන. රක්වාන ගංකොමලිය. අද වතුර නම් එච්චරම හොඳ නෑ වගේ පොඩි මඩ ගතියක් වගේ තියෙනවා. කට්ටිය බජව් දානවා අතන. මෙතන එහා පැත්තේ තියෙනවා මේ කට්ටිය බජව් දානවා. මේ ඉන්නේ අපේ කට්ටිය. මේ ටුවර් එක ගිහලා යන ගමන් තමයි මේ අන්තිමට මෙතනින් නෑවා කෑවා අපේ ගමන අදින් අවසන් වෙනවා. එහෙනම් ජය වේවා.